In the figure, ABC is a right-angled triangle. Find the value of x according to the given information. මෙන්න මේ figure එකේ තියෙන ABC කියන triangle එක right angle triangle එකක්ලු. ඔව්නේ. මෙතන 90 degree තියෙනවානේ. ඒ කියන්නේ මේක right angle triangle එකක් තමයි. Find the value of x. x කියන value එක අහනවා. x කියන්නේ මෙන්න මේ දිග තමයි x කියලා කියන්නේ. එතකොට අපෙන් triangle එකක එක side එකක කොටසක් නේද මේ අහන්නේ. මේක right angle triangle එකක්. right angle triangle එකක sides දෙකක් සම්පූර්ණයෙන්ම දන්නවා. එහෙමනම් ඉතුරු side එක හොයන්න පුළුවන් Pythagoras theorem එක දාලා. දැන් මේක හොයාගත්තොත් එහෙම මේකෙන් මෙන්න මේ කෑල්ල අඩු කරාම මේක ලැබෙනවා. දැන් ඉස්සෙල්ලාම මම AC කියන දිග හොයාගන්නම් Pythagoras theorem එක දාලා. ඔයාලට මම Pythagoras theorem එක කියලා දුන්නා. කොහොමද ඒක දාන්නේ? hypotenuse එකේ square එක. ඒ කියන්නේ hypotenuse එක මේ වෙලාවේ 90 degree ඉස්සරහා ඉන්න එක කවුද? AC. එහෙනම් මෙහෙම ලියමු. AC ගේ square එක equal වෙනවා අනිත් දෙන්නගේ square වල addition එකට. අනිත් දෙන්න කියන්නේ AB කියන එකයි BC කියන එකයි. එහෙනම් AB ගේ square එක plus BC ගේ square එක. මේ equation එක ලියුනේ Pythagoras theorem එකෙන්. එතකොට AC ගේ square එක equal වෙනවා AB ගේ square එක කියන්නේ 8 square එක plus BC ගේ square එක කියන්නේ 6 square එක. ඊට පස්සේ AC ගේ square එක කියලා වමේ තියෙනවා 8 square එක 64යි plus 6 square එක 36යි. වම AC square එක equal වෙනවා 64යි 36යි එකතු කරාම 100යි. දැන් මට AC ව හොයන්න දෙපැත්තටම මම square root දානවා. මොකද AC ගේ square එක තියෙන නිසා AC ව ගන්න square එක අයින් කරන්න square root දෙපැත්තටම දානවා. එතකොට AC equal වෙනවා 100 වල square root එක 10 centimeters වෙනවා. එතකොට AC කියලා කියන්නේ 10 centimeters. මේක 10 මෙතන ඉඳන් මෙතනට 7. එතකොට මේ කෑල්ලනේ අහන්නේ. එතකොට ඔක මට equation එකක් විදියට ගන්නවා නම් මෙහෙම ලියන්න පුළුවන්. AC equal මෙතන ඉඳන් මෙතනට 7 plus x කියලා. එහෙම ගන්නත් පුළුවන්. නැත්නම් එකපාරම x equal AC minus 7 කියලා ලියන්නත් පුළුවන්. ඔය කැමති විදිහක්. එතකොට මේක 10 equal 7 plus x. මේ x ව තියාගන්න මේ 7 ව අයින් කරන්න ඕනේ. මෙයා plus 7. එහෙනම් දෙපැත්තටම minus 7 ලියනවා. එතකොට මේ පැත්තෙන් x ඉතුරු වෙනවා. මේ පැත්තේ 10 වලින් 7 ගියාම 3 වෙනවා. එහෙනම් x equal 3 centimeters කියලා උත්තරය ලැබෙනවා. මේ විදිහට ගත්තනම් ඉතින් එකපාරම 10 minus 7 3 centimeters කියලා ලැබෙනවා. ඔය විදි දෙකෙන් මොකක් හරි විදියකින් ඔයා හදන්න ඕනේ. ඔයා මේකේ වැදගත්ම දේ තමයි කරන්න ඕන AC ව හොයන්න ඕනේ. AC ව හොයලා එකෙන් 7ක් අඩු කරාමයි x ව ලැබෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි AC ව හොයන්න Pythagoras theorem එක දාන්න පුළුවන්. මොකද මේක right angle triangle එකක් නිසා. Pythagoras theorem එක දාන විදිහ හරියටම දැනගෙන ඉන්න ඕනේ. hypotenuse එකේ square එක කියන්නේ AC ගේ square එක. hypotenuse එක කියන්නේ 90 degree ඉස්සරහා තියෙන එක. එයාගේ square එක equal වෙනවා අනිත් දෙන්නගේ square වල addition එකට. මේක හරියටම දැනගෙන ඉන්න ඕනේ. හරි.